නමෝ තස්ස භගවතු අම්මගේ හාදුව නලලතියන්නට ආදර පුතු හනිකට එන්නේ පුතු නලවන්නට දෝතට අරගෙන තාත්තගේ අත් නලියන්නේ පොරෝගෙන තාත්තගේ ඇස් දෙලෙසෙන්නේ රෝසද තොල් පෙති උරතල් කාලෙට අම්ම කියන කල් නිදිනෑනේ. ඔන්න අදත් අපේ ගෙදර හරි ලස්සන දවසක්. ඇයි දන්නවද? අපේ පුංචි නුවී බබාට ඉඳුල් සහිත ආහාර දෙන්න පටන් ගන්නේ ඔන්න අද දවසේ ඉඳන් තමයි. ඉතින් ඒ දෙයට නුවී මැණිකගේ උපන් වෙලාව අනුව අපිට ලැබුණු සුබම දිනය තමයි අද දවස. ඉතින් පුංචි මැණිකගේ ඉඳුල් කටගාවන උත්සවයේ අම්මී අප්පච්චි විදිහට පවුලේ අයත් එක්කලා එකතු වෙලා අපි ලස්සනට සූදානම් කළා. ඉතින් අපිට කියලා තිබ්බ විදිහටම ඉස්සල්ලාම අපි බුදුන් වැඳලා පුංචි දෝනිගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ නුවී මැණිකට ඉඳුල් සහිත ආහාර දෙන්න කලින් කිරිබත් කැවිලි පොත් පැන්සල් රත්තරන් බඩු මුදල් අලුත් ඇඳුම් විසිතුරු බඩු කලාංශයට අදාළ බඩු වගේම සෙල්ලම් බඩුත් පැදුරක තියලා ඒකින් කැමති දෙයක් පුංචි දරුවට අල්ලන්න ඉඩ සලස්සලා දෙන්න කියලා එයාගේ වෙලාව බලපු තැනින් අපිට කියලා තිබුණා. ඉතින් ඒ කිව්ව විදිහටම ඒ කිව්ව හැම අංගයක්ම තියෙන කිසිම අඩුපාඩුවක් නැති අංග සම්පූර්ණ පැදුරක් සූදානම් කළා පුංචි නුවී මැණිකව ඒක ළඟින්ම තිබ්බා. උදෙන්ම නැගිට නිසාද කොහෙද පුංචි මැණික ටිකක් අඬන්න තමයි අද දවසේ හිටියේ. පේනව නේද සද්ද දාගෙන ඉන්නේ කට්ටියව බය කරගෙන. කොහොම හරි ඉස්සරහට දන ගාගෙන ඇවිල්ලා ඔන්න නුවී මැණික ඉස්තිස්සෙල්ලාම ඇල්ලුවේ රත්තරන් බඩු තමයි. ඊට පස්සේ ගත්තේ වයලින් එකයි මයික් එකයි. ඊට පස්සේ ඉතින් පැදුර තියෙන ඔක්කොම ඒවා ඇදලා බැලුවට පස්සේ මේ දඟමල්ලගේ නිදිමත නම් කොහෙන් කියාද දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඒව ඇද දඟල හිටියා හොඳට. ඉතින් ඔහොම කාලය ගත වෙලා යනකොට ලැබුණු සුබ නැකතේදී මම මගේ පුංචි දෝනිට ඉස්සෙල්ලාම ඉඳුල් සහිත බත් කට කැව්වේ ඔන්න ඔය විදිහට තමයි. අපේ පුංචි නුවී මැණික එයාගේ ඉස්සෙල්ලාම ඉඳුල් සහිත බත් කට කෑවේ ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ. ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ වල නිරන්තරයෙන්ම පේන්න නැති වුණත් අද දවස සාර්ථක කරගන්න අපිට ගොඩක් අය උදව් වුණා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ පවුලේ අයව. මොකද පුංචි දෝනිට ආශිර්වාද කරන්න පුංචි නුවී මැණිකගේ සීයා තාත්තා, සීයා තාත්ති, තාත්තම්මා, අම්මම්මි, මුත්තම්මා, පුංචි ගගන චූටි මාමා වගේම එයාගේ මාමයි නැන්දයිත් තෑගි ගොඩක් අරගෙන පුංචි නුවී මැණිකට ආශිර්වාද කරන්න අපේ ගෙදරට එදා ඇවිල්ලා හිටියා. වගේම පුංචි නුවී මැණිකව අද දවසේ මේ විදිහට ලස්සන කරන්න ලස්සන රෙද්දකුයි හැට්ටකුයි අපිට කරලා දුන්නේ කඩවත රූ ෆැෂන් එකේ සුමුදු අක්කා. ඉතින් එයාටත් මේ වෙලාවේ මම ගොඩක් ස්තුතියි කියලා කියනවා. මොකද එයා හදලා දුන්නු ලස්සන ඇඳුම නිසා තමයි අපේ පුංචි නුවී මැණික එදා දවසේ ගොඩක් ලස්සනට හිටියේ. ඒ වගේම රූ ෆැෂන් අක්කාගේ පවුලේ හැමෝටමත් මැණික වෙනුවෙන් අපේ ගෙදරට ආපු අපේ යාළුවන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ මැණික වෙනුවෙන් මේ හැමෝම ඇවිල්ලා මැණිකට ගොඩක් ආදරෙන් ආශිර්වාද එකතු කරාට. ඉතින් එකම පුංචි වචනකින් හරි අපේ පුංචි නුවී මැණිකට ආශිර්වාද කරපු සුබ පැතුම් එක් කරපු ලස්සන තෑගි භෝග එවපු හැමෝටම මේ වෙලාවේ මම ගොඩක් ස්තුතියි කියලා කියනවා.
ඉතින් පුංචි නුවී මැනික අපි හැමෝගෙම මේ ආදරෙත් එක්ක ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ දේට අපි හැමෝම ඔයාට ආශිර්වාද කරනවා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි. අම්මගේ හාදුව නලලෙතියන්නට ආදර පුතු හනිකට එන්නේ පුතු නලවන්නට දෝතට අරගෙන තාත්තගේ අත් නලියන්නේ මං පැතු හීනෙක පාට පොරෝගෙන තාත්තගේ ඇස් දෙලෙසෙන්නේ රෝසද තොල් පෙති උරතල් කාලෙට අම්මා කියන කල් නිදි නෑනේ